උතාලා අපි මේ සම්බන්ධ වෙන්නේ කෙටි ප්‍රශ්න පත්‍ර විවරණය කිරීමත් එක්ක අද අපි අපේ කෙටි ප්‍රශ්න පත්‍ර වල තුන්වෙනි ගාන විවරණය කරනවා. මේක 2022 ඕල් පේපරේ ලකුණු දෙකක කෙටි ප්‍රශ්න පත්‍රයේන ගාන. මේකේ කියනවා රූපයේ දැක්වෙන වෘත්තයේ AB විස්කම්භය වේ. මේකේ මෙන්න මේ AB විස්කම්භය වෙනවා. AB විස්කම්භය වෙනවා කියපු ගමන් ඔයාලට ඔළුවට ටක් ගාලා දැනෙන්න ඕනේ. ඒවා 10 වසරේ ඉගෙන ගත්ත ක්‍රමයක් තියෙනවා. ඕනෑම වෘත්තයක විස්කම්භය මගින් මේක විස්කම්භය නම් මේක කේන්ද්‍රය විස්කම්භය මගින් වෘත්තය මත ආපාතනය වෙන කෝණ වෘත්තය මත සෑදෙන කෝණ අංශක 90යි කියලා. අපි ඒකට කියන්නේ විස්කම්භය මගින් වෘත්තය මත ආපාතන වෙන කෝණ ඍජු කෝණ වේ කියලා. අපි ඒකට කියනවා අර්ධ වෘත්තයක කෝණ ඍජු කෝණ වේ කියලා. ඔන්න ඔහම ක්‍රමයේ එන්නේ. ඕනෑම වෘත්තයක විස්කම්භය මගින් විස්කම්භය කෙලවර දෙකෙන් වෘත්තය මත ඕනෑම තැනකට ආපාතන වෙන කෝණ හරියටම අංශක 90යි. මේ විස්කම්භය වෘත්තයේ කෙලවරේ කොහෙට ආවත් ඒ ඕන කෝණයක් අංශක 90යි. අන්න එහෙම බැලුවොත් AB කියන්නේ විස්කම්භය නම් ඒ විස්කම්භය මගින් වෘත්තය මෙන්න මෙතනට ඇවිල්ලා තියෙනවා. ACB කියන කෝණය. එහෙනම් මෙතන වෙන්නත් ඕනේ අංශක 90යි. කියන එක ඔළුවට යන්න. ඊළඟට අපිට හොයන්න කියන කෙනා ABC කෝණය අගයසෙ. ABC කියන පුතා මෙන්න මේකනේ අහන්නේ. අපිට මෙයාව හොයන්න නම් අපි මෙයාවත් දැනගෙන ඉන්න ඕනේ. එතකොට තමයි අපිට ත්‍රිකෝණේ සම්පූර්ණ කෝණ තුනම සම්පූර්ණ වෙන්නේ. ත්‍රිකෝණේ සම්පූර්ණ කෝණ තුනම සම්පූර්ණ වුණාම නොදන්න කෝණේ හොයාගන්න පුළුවන්. එහෙනම් මම මෙයාව හොයන්න නම් මම මෙයාවත් සම්පූර්ණ කරගන්න ඕනේ. මට මෙතන දීලා තියෙනවා අංශක 40යි කියලා. එතනදී මට රග්ගල මතක් වෙනවා 10 වසර තව ප්‍රමේයක් තිබුණා ඕනෑම වෘත්තයක එකම වෘත්ත ඡාපයෙන් ඒ කියන්නේ එකම තැන ඉඳලා වෘත්තය මත ආපාත වෙන කෝණ වෘත්තය මත සෑදෙන කෝණ විශාලත්වයේ සමානයි කියලා. මෙතන අංශක 40යි නම් පුතා මෙතනින් උඩට ඉස්සෙන ඕන එකක් අංශක 40යි. මෙතනින් උඩට ඉස්සෙන ඕන එකක් අංශක 40යි. අපි ඒවට කියනවා එකම ඛණ්ඩයේ කෝණ කියලා. මෙතනත් අංශක 40යි මෙතනත් අංශක 40යි මෙතනත් අංශක 40යි. ඕනෑම තැනක වෘත්තයේ ඕනෑම තැනක ඉඳලා එකම දිශාවට එකම පැත්තට වෘත්තය මත ආපාත වෙන කෝණ එකම ඛණ්ඩයේ කෝණ කියලා කිව්වේ ඒ වංශක 40යි කියලා එන්නේ. අන්න ඒ ප්‍රමේයට මෙතනින් ගියොත් එහෙම අපිට මෙන්න මෙහෙම කෝණයක් නිර්මාණය කරගන්න පුළුවන්. බලන්න. මෙන්න මෙතන B වල ඉඳලයි C වල ඉඳලයි. B වල ඉඳලයි C වල ඉඳලයි D වලට එන කෝණයක් එකක් BDC කියන කෝණය. අනිත් එක A වලට එනවා BAC කියන කෝණය. බලන්න මේ දෙන්න මෙන්න මේ එකම ඛණ්ඩයේ ඉඳලා එකම තැන් දෙක ඉඳලා මේ එකම තැන් දෙක ඉඳලා වෘත්තය මත සෑදෙන කෝණ මේ B වල C වල ඉඳලා වෘත්තය මත සෑදෙන කෝණ මෙතන අංශක 40යි නම් මේකත් අංශක 40 අපි ඒවට කියන එකම ඛණ්ඩයේ කෝණ කියලා. ඔන්න අපි මෙයාවත් හොයාගත්තා. දැන් අපිට පුළුවන් ත්‍රිකෝණයක අභ්‍යන්තර කොන පාවිච්චි කරලා මේ නොදන්න කෙනා හොයන්න. අපි මෙහෙම ගමු. A BC අපිට හොයන්න තියෙන්නේ. ABC කෝණේ දාන මෙතන කෝණේ අංශක 90යි දාන මෙතන කෝණේ අංශක 40යි. ඒ තුන් දෙනාම එකතු කරාම අංශක 180ක් වෙනවා. හේතුව අපි ලියනවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ ලයික් එක තමයි 180. ඒතර ඒ තමයි මම පුතා ලියපු හේතුව. ලොකුවට විස්තර කරන්න ඕනේ නැහැ. මේක ලකුණු දෙකක සුළු ගානක්. ABC කෝණේ දාන 90යි 40යි එකතු කරාම මට එනවා 130ක් සමාන 180. මන් දෙපැත්තෙම 130 වැගින් අඩු කරනවා. එතකොට ධන 130 ඍණ 130 කැපෙනවා. මට එනවා ABC ගේ උත්තරේ 180 130ක් ගියාම අංශක 50යි කියලා ගාන ඉවරයි.